අපි හැමෝම බෞද්ධ විදිහට දෙයක් කියන්න ඕනේ. මේවෙන් අපි පාඩමක් ඉගෙන ගන්න ඕනේ. හැම කෙනෙක්ම උදේට පහනක් දැල්වන්න. අපි ඒකයි කිව්වේ මේ බුදු පහන දැල්වන්න. ඒක හරි සුන්දරයිනේ නේද? පහනක් පත්තු කරලා. ඒ හරි සුන්දර කතාවක් නේද? අපේ හදවතට දැනෙන ඒ අපි බුදු පහන කියලා දකින්නේ කොහොමද? අපිට දැනෙන සැනසීම නේද? බුදුන් වහන්සේ දේශනා කරන්නේ සැනසීමනේ නේද? ඒ කතාවනේ කියන්නේ නේද? ඇත්තට අපි දහම අවබෝධයක් තියෙනවා නම් හැම කෙනෙක්ම මේ සුන්දර ජීවිතයක් තියෙන්න ඕනේ හැමෝටම. ලොකුකම් හදාගන්න නෙමෙයි, ලොකුකම් කරන්නත් නෙමෙයි. අපි බොහොම සරලව මේක දකින්න ඕනේ. අතර මේ බුදු පහන දැල් වෙනවා ධර්මයේ දැක්කොත්. මොකද යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියනකොට ධර්මයේ දකින්නා බුදුන් දකි කියනකොට ඇත්තටම ඒකට ගෞරවයක් ඇති වෙනවා. හදවතින්ම දැනෙනවා ඒක. ඒ බුද්ධ වන්දනාව හරි සුන්දරයි. ඒක හදවතින්ම දැනෙන්න ඕනේ. තමන්ගේ හිතේ නෙවෙයි නේද? ඉතින් ඒ ධර්මයේ දකින්න බුදුන් දකි කියවේ. මෙතන බුද්ධ කියලා වෙන දෙයක් නෑ. ඔබත් බුද්ධ පුත්‍රයෙක්මයි. දැක්කොත් ධර්මය කියලා 아무තු දෙයක් නෑ. ඔබ මේ ධර්මතාවය දකිනවා නම් එතන ඔබත් නෑ. ඇත්තට මේ භව නිරෝධේ බෞද්ධ වීම ඒ බුද්ධ වීමයි. අපිට මේ හැම මොහොතම දෙයක් තියෙනවා වගේ දැනෙනවා. හැම දෙයක් අතර අපිට දැනෙන දේවල් කොහෙවත් නැහැ. අපේ ගින්න සංසිඳන තැන ඇත්තටම සාන්ත ප්‍රණීත සුව. ඒ සදාතනික සුව. ඒ සුඛය තියෙනවා. ඔබට දරුවෝ ඉන්න පුළුවන්, ගෙවල් දොරවල් තියෙන්න පුළුවන්, ඔබට ගොඩාක් දේවල් තියෙන්න පුළුවන්. මොනවා තිබුණත් නැත. ඔබ මේ ධහම දැක්කොත් ඒ තුළ ඔබේ සැනසීම ඔබට උරුමයි. ඉතින් ඒ ධහම තුළ ඔබට සැනසීම ඒකාන්තයි. අත්තකින් ලබන. අමුතු දේවල් නෑ. අමුතු ඒවා නෑ. හරිම සරල. ඒ සුන්දර නිවන් මාර්ගය හැමෝටම අත්දකින්න පින්නවා. ඒ තුළ හැමෝටම සැනසීම තියෙනවා. ඉතින් අපි මෙත්පා ලරණකට යන්නේ අපේ සිතේ ගින්න නිවෙන නිසායි. අපි මෙත්පා විවේකාශ්‍රමකට යනවා නම් යන්නේ අපේ සිතේ ගින්න නිවෙන නිසායි. තවත් ගින්න අපත්තු වෙනවා නම් එතනට යෑම පරක් නැහැ. ගින්න නිවා ගන්න යන තැන ගිනි ගොඩක් ගහ ගන්න යන්න එපා. නේද? තියෙන ලොකු කතාවක් කියන්න තියෙනවා තමයි.